මෙච්චර කල් හුඟක් දෙනෙක් බලාගෙන හිටපු new immigration program එක කියන්නේ home care worker home support worker pilot program එක සම්බන්ධයෙන් IRCC website එක ඒගොල්ලන්ගේ official news release කරලා තියෙනවා ගැසට් නිවේදනයට අනුව March 22nd තමයි release කරලා තියෙන්නේ මේ new pilot caregiver program එක ගැන. ඉතින් ඕගලන් දැනගෙන හිටියා මේ ප්‍රෝග්‍රෑම් එක March 31st launch කරන්න යන්නේ කියලා. නමුත් අපි කවුරුත් ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ කොහොමද මේ ඇප්ලිකේෂන් process එක පටන් ගන්න කියලා. එහෙනම් මේ වීඩියෝ එකේ අවසානයේ වෙනකන් ඕගලන් ඉන්න මේ ප්‍රෝග්‍රෑම් එක launch කරන්නේ කොහොමද? ඒකට සූදානම් වෙන්නේ කොහොමද? සහ මේ ප්‍රෝග්‍රෑම් එක අලුත්ම මුහුණුවරකින් කැනේඩියන් ගවර්න්මන්ට් එක ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඕගලන්ට මේක ෂොකින් නිවුස් එකක් වේවි. නමුත් ඕගලන්ට අවස්ථාව තියෙනවා තාමත් මේ සම්බන්ධයෙන්. ඒ හින්දා අවසානයේ වෙනකම්ම වීඩියෝ එක බලන්න කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක මේගොල්ලන් March 31st පටන් ගන්න යන්නේ කියලා. දැන් කැනේඩියන් IRCC වෙබ්සයිට් එකත් මම go through කළා. නමුත් මම දැන් ඉන්නේ immigration.ca කියන කැනේඩියන් ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙකුගේ පර්සනල් එයාගේ වෙබ්සයිට් එකේ. ඉතින් ඕගලන්ටත් මේ වෙබ්සයිට් එක ෆලෝ කරන්න පුළුවන්. හුඟක් හොඳ රෙපියුටඩ් වෙබ්සයිට් එකක්, හොඳ සර්විස් එකක් දෙන වෙබ්සයිට් එකක්. ඉතින් මේකේ ඒගොල්ලන්ගේ ඩීටේල්ස් වලට අනුව කියලා තියෙනවා මේ ගොඩාක් ඉමිග්‍රන්ට්ස්ලට කැනඩාවට එන්න ඒගොල්ලන් සර්විසස් ලබා දෙනවා කියලා. නමුත් මම පර්සනලි කිසිම සර්විස් එකක් මේගොල්ලන්ගෙන් ලබාගෙන නැහැ. නමුත් මම මේ වෙබ්සයිට් එක ෆලෝ කරන හින්දා මේ වෙබ්සයිට් එකට අනුව තියෙන IRCC එකෙන් රිලීස් කරලා තියෙන තොරතුරු ටික තමයි මම දැන් මේ අලුත් ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලට ඉදිරිපත් කරන්න හදන්නේ. එතකොට immigration.ca කියන මේ වෙබ්සයිට් එකට අනුව IRCC එකේ මේ කැනඩා new pilot program එකේ තොරතුරු මෙන්න මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මේ pilot program එක ඒගොල්ලෝ ස්ට්‍රීම්ස් දෙකකින් පටන් ගන්න හදනවා. ස්ට්‍රීම් A and ස්ට්‍රීම් B කියලා. ස්ට්‍රීම් A කියලා කියන්නේ කැනඩාවේ මේ වෙනකොට ජීවත් වෙලා ඉන්න ටෙම්පරරි රෙසිඩන්ස්ලට. ස්ට්‍රීම් B කියන කොටස පටන් ගන්නේ outside of Canada. ඒ කියන්නේ ඕගොල්ලන් මේ විදිහට කැනඩාවට ජොබ් ඔෆර් එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා නම් caregiver program එකේ කැනඩාවෙන් පිටත ඉන්න ඕගොල්ලෝ අයිති වෙන්නේ ස්ට්‍රීම් B වලට. ඊළඟ එක තමයි මේගොල්ලන් ක්ලාසස් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. පළවෙනි ක්ලාස් එක මේගොල්ලෝ හඳුන්වන්නේ home care worker immigration child care කියන කොටස තමයි පළවෙනි කොටස. ඊට පස්සේ දෙවෙනි ක්ලාස් එකට අයිති වෙන්නේ home care worker immigration home support worker කියන කොටස. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඒ child care worker කියලා කිව්වහම nanny කියන ඒ කුඩා දරුවෝ බලා ගන්න job offer එකක් තමයි ලැබෙන job offers තමයි මේ child care කොටසට අයිති වෙන්නේ. එතකොට අනිත් home support work කියන කොටසට geriatric elderly people බලා ගන්න home care support workers ලා විදිහට තමයි මේ job offer එක ලබා දෙන්නේ. ඊළඟ වැදගත් කොටස තමයි මේ program එකේ මේගොල්ලන් application number of applications limit කරලා තියෙනවා අවුරුදු පතා. අවුරුදු කීපයකට මේ program එක කොටස් කීපයකට කඩලා මේගොල්ලන් එක එක අවුරුද්දට අදාළ application ප්‍රමාණය කොච්චරක්ද ඇප්ලිකන්ස්ලා ගන්න කියලා ලිමිට් කරලා තියෙනවා. මෙන්න මේ ටික අපි බැලුවොත් annual application limits ඒගොල්ලන් දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට 2025 සහ 2030. 2025 ඉඳලා 2030 වෙනකන් කාලය තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලිකන්ස්ලා බදවා ගන්න තීරණය කරලා තියෙන්නේ. ඒකත් ඒගොල්ලෝ කොටස් 3කට කඩලා ඉදිරිපත් කරලා තියෙනවා. 2025 කියලා. ඒතකොට මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නේ March 31st ඉඳලා 2025 March 31st ඉඳන් 2026 March 30th වෙනකන් එක කොටසකුත් 2026 March 31st ඉඳන් 2027 March 30th වෙනකන් දෙවෙනි කොටසත්
ඊළඟට අවසාන කොටස විදිහට 2027 මාර්ච් 31st ඉඳන් 2030 මාර්ච් 30th වෙනකම්. මෙන්න මේ විදිහට කොටස් 3කින් මේ ඇප්ලිකන්ට්ස්ලා බඳවා ගන්න කැනේඩියන් ගවර්න්මන්ට් එක තීරණය කරලා තියෙනවා. මේ හැම අවුරුද්දකටම මේගොල්ලන් ගන්න ඇප්ලිකන්ට්ස්ලා සංඛ්‍යාව එක කොටසකට මේගොල්ලන් ගන්න ඇප්ලිකේෂන්ස් ප්‍රමාණය ලිමිට් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට. අපි 2025 2026 ගත්තොත් මේගොල්ලන් මේ මුළු අවුරුද්දටම total applications numbers total applications ප්‍රමාණය තමයි 2610ක්. මෙතනදී පළවෙනි කොටස කියන්නේ 2025 සහ 2026 කියන කොටසට ලබා ගන්න application 2610ට ඇතුල් වෙන්නේ stream A විතරයි. ඒ කියන්නේ කැනඩාවේ දැනට ජීවත් වෙන temporary residents-ලා කොටස පමණයි මේ පළවෙනි 2025 සහ 2026 අවුරුද්දට ඒගොල්ලන් බඳවා ගන්න. ඊළඟට 2026 සහ 2027ත් මේගොල්ල බඳවා ගන්නේ කැනේඩියන් ටෙම්පරරි රෙසිඩන්ස් ළමයි. ඒ කොටසට ඒගොල්ල ගන්න ඇප්ලිකේෂන්ස් ගාන තමයි 2750ක්. එතකොට ස්ට්‍රීම් A කියන කොටස තමයි පළවෙනි කොටසටත් 2025 2026 කියන කොටසටත් 2026 සහ 2027 කියන කොටසටත් ඇතුල් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනුවෙන් ගොඩාක් ආසාවෙන් උවමනාවෙන් බලාගෙන හිටපු කැනඩාවෙන් පිටත ජීවත් වෙන ඕගොල්ලන්ව අයිති වෙන්නේ 2027න් පස්සේ. ඒ කියන්නේ ඕගොල්ලන් අයිති වෙන්නේ ස්ට්‍රීම් B කියන කොටසට. එතකොට ඕගොල්ලන්ගේ ඇප්ලිකේෂන්ස් බාරගන්නේ 2027 ඉඳලා 2030 කියන ඒ පරාසයේ අවුරුදු කාලය 2027 ඉඳන් 2030 වෙනකම් ලබා ගන්න ඇප්ලිකන්ට්ස්ලා කොටසට අයිති වෙන්නේ ස්ට්‍රීම් B කියන කැනඩාවෙන් පිටත ඉන්න ඕගොල්ලෝ. එතකොට ඒගොල්ලන් එතනදී බඳව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ PR එක දෙන්න ජොබ් බලාපොරොත්තු වෙන්නේ 2750කට විතරයි. ලක් එක මත ඕගොල්ලන්ට ලැබෙන ඔපචුනිටි එකක් වේ. ඒ අවසාන කොටසට අයිති 2027යි 2030යි කියන අවුරුදු කාලය ඇතුළත ඒගොල්ලෝ දෙන ඇප්ලිකේෂන්ස් ටිකට ස්ට්‍රීම් A එකයි B එකයි දෙකම ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මෙතනදී ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා කැනඩාවෙන් පිටත ඉන්න අයට. මොකද මේකට හේතුව දැනට කැනඩාව ඇතුලේ ටෙම්පරරි රෙසිඩන්ස්ලා විදිහට හෝම් කෙයාර් වර්කර්ස්ලා විදිහට වැඩ කරන PR නැති අය ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ හින්දා මේගොල්ලන් මේ කැනේඩියන් ගවර්න්මන්ට් එක තීරණය කරලා තිනවා දැනට කැනඩාව ඇතුළත ක්වොලිෆිකේෂන්ස් තියාගෙන හෝම් සපෝට් වර්කර්ස්ලා චයිල්ඩ් කෙයාර් ගිවර්ස්ලා විදිහට ජොබ් කරන අයට ප්‍රයොරිටි දීලා වැඩ කරන්න. ඉතින් එතනදී ඕගොල්ලන්ට පිටත කැනේඩියන් පිටත කෙයාර් ගිවර් ජොබ් ඔෆර්ස් බලාපොරොත්තුවෙන් මෙහෙට ඉන්න අයට ලොකු කම්පිටිෂන් එකක් තියෙයි. නමුත් ඕගොල්ලන්ව ඒ කොටසට 2027 ඉඳලා බඳව ගන්න තමයි කැනඩාව තීරණය කරලා තියෙන්නේ. ඉතින් කොයිතරම් මේක ඇත්තටම කනගාටුවට කාරණයක් වෙන්න පුළුවන් ගොඩාක් දෙනෙක් බලාපොරොත්තු ඉන්න හින්දා මේ සම්බන්ධයෙන් ලෑස්ති වෙලා ඉන්න හින්දා ඉතින් ඒත් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ තියෙන ක්වොලිෆිකේෂන්ස් වලින් ඕගොල්ලන්ට 2026 අවුරුද්දේ අවසානයේදී මේකට try කරන්න පුළුවන් ඔපචුනිටි එකක් ලබා ගන්න. එතකොට දැනට කැනඩාව ඇතුළත ඉන්න ටෙම්පරරි රෙසිඩන්ස් ස්ටේටස් එක යටතේ ඉන්න ඕඩර්ලි විදිහට වැඩ කරන patient care aide විදිහට වැඩ කරන ඒ වගේම නැනි ඒ වගේම හෝම් සපෝට් වර්කර් මෙන්න මේ ජොබ් ඔෆර්ස් තියෙන ෆුල් ටයිම් ජොබ් ඔෆර් එකක් තියෙන ඕගොල්ලන්ට මේ මාර්තු 31 ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකම ඕගොල්ලන්ගේ ජොබ් ඔෆර් එක ජෙනුයින් ජොබ් ඔෆර් එකක් වෙන්න ඕනේ. කිසිම කෙනෙක්ගේ ඔයගොල්ලන්ගේ රිලේටිව්ස් ලාගේ හේතු මත ෆොස්ටර් පේරන්ට්ස් ලාගේ හේතු මත ඒ අදාළ තොරතුරු අනුව ඒවට අනුව දෙන ජොබ් ඔෆර් එකක් වෙන්න බෑ. ජෙනුයින් ජොබ් ඔෆර් එකක් වෙන්න ඕනේ. චයිල්ඩ් කෙයාර් ගිවර් කෙනෙක් විදිහට හෝ හෝම් සපෝට් වර්කර් කෙනෙක් විදිහට ඔයාලව බඳව ගන්න පුළුවන්. ඒකම ඕගොල්ලෝ මේ වෙනකොට English language requirement එක fulfill කරලා තියෙන්න ඕනේ. minimum Canadian benchmark 4 හැම බෑන්ඩ් එකකටම අරගෙන තියෙන්න ඕනේ.
එහෙම නැත්නම් IRCC වෙබ්සයිට් එකේ තව ටෙස්ට් කීපයක් තියෙනවා. ඒ ටෙස්ට් වලිනුත් ඔයගලන්ට level 4 ඉඳන් ඉහළට තමයි ගන්න කියලා තියෙන්නේ. level 4 minimum ඒගොල්ලෝ ඒ requirement එක fulfill කරලා තියෙනවා නම් ඔයගලන් eligible. ඔයගලන්ට application එකට apply කරන්න පුළුවන් applicant කෙනෙක් විදිහට apply කරන්න පුළුවන් තව දින කිහිපයකින්. ඉතින් IRCC වෙබ්සයිට් එක හරහා ගිහිල්ලා සියලු තොරතුරු තියෙනවා. ඔයගලන්ට තියෙන්නේ ඇප්ලිකේෂන් එක ස්ටාර්ට් කරන්න. ඔයගලන්ට අදාළ ක්වොලිෆිකේෂන් මේ වෙනකොට ෆුල්ෆිල් කරලා තියෙනවා නම්. මම මේ විශේෂයෙන්ම කියන්නේ කැනඩාවේ ටෙම්පරරි රෙසිඩන්ස් විදිහට ඉන්න මේ එලිජිබිලිටි ක්‍රයිටීරියා සම්පූර්ණ කරලා තියෙන ඕගොල්ලන්ට. ඒ වගේම කැනඩාවෙන් පිටත ඉන්න ඕගොල්ලෝ 2027 තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට එන්ටර් වෙන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව ඔයගලන්ට කැනඩාවට එන නොයෙකුත් ක්‍රම තියෙනවා. ඒ ක්‍රම හරහා ඔයගලන්ට කැනඩාවට එන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එක මේ on arrival PR එක හින්දා මෙතනදී ඔයගලන්ට ලිමිට් වෙනවා යම්කිසි කාල සීමාවකට. නමුත් ඊට අමතරව ඔයගලන්ට මේ වෙනකොට කැනඩාවට එන්න සූදානම් වෙලා තියෙනවා නම් ඒ කටයුතු ඒ විදිහට කරගෙන යන්න මේ ප්‍රෝග්‍රෑම් එකට 2027 එන්ටර් වෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්ට්‍රස්ට් කෙනෙක් ඉන්නවනම්. එතකොට IRCC වෙබ්සයිට් එකේ දාලා තියෙනවා NOC numbers මේ child care class එක යටතේ තියෙන NOC numbers ටික තමයි. ඒගොල්ලෝ numbers දෙකක් දාලා තිනවා NOC 44100 NOC 42202 කියලා. ඒ කියන්නේ NOC 44100 කියන්නේ child care providers excluding foster parents කියන කොටස අයිති වෙන්නේ. NOC 42202 කියන්නේ home child care providers excluding early childhood educators, daycare teachers, supervisors. ඒගොල්ලන් තමයි NOC 42202 වලට අයිති වෙන්නේ. එතකොට home support class එක යටතේ තියෙන NOC numbers තමයි NOC 33102 සහ NOC 44101. ඉතින් ඔන්න අලුතෙන්ම රිලීස් කරපු නිවුස් එකේ තොරතුරු තමයි මේ වීඩියෝ එකෙන් අද මම ඉදිරිපත් කරේ. ඉතින් ඕගොල්ලන් පිටත ඉන්න කැනඩාවෙන් පිටත ඉන්න ඕගොල්ලන්ට මේක ෂොකින් නිවුස් එකක්. නමුත් කැනඩාවේ ඇතුළත ඉන්න ටෙම්පරරි රෙසිඩන්ස්ලා විදිහට ඉන්න ඕගොල්ලන්ට මේක මේ අවුරුදු 2-3 ඇතුළත ඉතාමත් හොඳ නිවුස් එකක් වෙයි.